අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් වඳින්නට ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ බුදුහාමුදුරු සනක් වේවා සුබ දවසක් වේවා වෙලාව හරියටම 10:57යි. අපේ ලංකා ಭಾರತ වන්දනා චාරිකාවේ වසන්ත හේමන්ත අයියා සිහිපත් කරමින් ගුණගරුකවන්ත වාසනාවන්ත මව්පියවරුනේ අපේ අනුරාධපුරේ පණ්ඩිතාහඳුරු ප්‍රමුඛ වර ප්‍රමුඛ ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේලා වර ප්‍රමුඛ සදාවත් පින්වත්නි. ඒ වගේම අපේ හේරත් අයියා සමග ආපු ගුණගරුකවන්ත වාසනාවන්ත මව්පියවරුනේ පියතුමාලා ඇතුළු සියලු ශ්‍රී ලාංකික මව්පියවරුනේ පින්වත්නි. ඊයේ හවසත් ඔයාලා කතාබස් කරා උදේත් කතාබස් කරා හේරත් අයියා මේ ප්‍රදේශයට එන්න ඉස්සලා. කොහොම වුණත් ඔයාලා කණ්ඩායම් දෙකම දැන් ඇවිත් ඉන්නේ මගධ රාජ්‍යයට. හොඳට අහගන්න. ಭಾರತයේ ඉඳලා කිලෝමීටර් 3000 පෘථිවිය උඩ උතුරු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නාලන්දා දිස්ත්‍රික්කයේ පය ගහලා ඉන්නේ. එහෙම නැත්නම් අංග මගධ වජ්ජි කුරු පංචාල කියන 12 මා ජනපද 16න් ප්‍රබල රාජ්‍යයක් වෙච්ච රජගහ නුවරයි බැලුවේ. රජගහ නුවර කියන වචන දෙකක් තුනක් සිහිපත් කරන්න. ඒවම් මේසුතං ඒකං සමයන් භගවා රාජකහේ විහෙරති ගිජ්ජකූට පබ්බතස්ස ඉසිගිලි පබ්බතස්ස වේබාර පබ්බතස්ස කලන්දක නිවාපේ සරියුත් මුගලම් මහා කාශ්‍යප මහ රහතන්වහන්සේ වැඩ සිටපු පිප්පලිගාව ප්‍රථම ධර්ම සංගායනා සිදු කරපු දෙව්දත්තර ස්වාමීන් වහන්සේ ගල් පෙරලපු ආටානාටි සූත්‍රයේ ඉසිගිලි සූත්‍රයේ මහා කස්සපත්තේර බොජ්ජංග පිරිත් සූත්‍රයේ සජ්ජාණය වෙච්ච ඒ වගේම කසාවත නිර්මාණය වෙච්ච බුදුන් වහන්සේ වස් කාල 5ක් වැඩ සිටපු ප්‍රථම ආරාම පූජා සිදු වෙච්ච සෝවන් පෝසිත වූ ප්‍රබල රාජ්‍ය රාජගුව රාජගිරි රජකහ නුවර මගධ රාජ්‍යය දැක්කා. එහෙමනම් 2025 මාර්තු මාසයේ 27 වෙනිදා අපි තථාගතයන් වහන්සේ වැඩ සිටපු මගධ රාජ්‍ය හොඳටම මතක තියාගන්න. ලංකාවේ අම්මලා තාත්තලා ඉසිගිලි සූත්‍රයේ ආටානාටි සූත්‍රයේ මහා කස්සපත්තේර බොජ්ජංග පිරිත් සූත්‍රය සජ්ජායනය කරනවා. ඒවම් මේසුතං ඒකං සමයන් භගවා රාජගහේ කියලා ශ්‍රවණය කරපු රජගහ නුවර අද දවසේ netin දැක බලාගෙන කිලෝමීටර් 20ක් දුර කතර ගෙවාගෙන නාලක ගමට ආවේ. නාලක ගම ගැන පය ගහලා තියෙන ස්ථානය ගැන වචනේ කතාව කියා දෙන්නේ. නාලන්දා න ධන අලම් ධන දානාලන්දා අලසක් අඩුවක් නැතුව බුද්ධිය ප්‍රවේශුනේ එන්න බලාගන්න. ස්වාමීන් වහන්සේලා වැඩ සිටපු මේ වාසිකාගාරයක් ඇතුළට ප්‍රවේශුනේ. මීට බලාගෙන ඉස්සරහට යන්න. වඩපිටා බලාගන්න. නීති විද්‍යාව. ස්වාමීන් වහන්සේලා වැඩ සිටින එක් මේ වාසිකාගාරයක් ඇතුළට මේ අපි ප්‍රවේශ වන්නේ. වඩපිටා බලාගෙන ඉන්න. අධික අවසර. නතර වෙන්න එපා. නීති විද්‍යාව. ඉස්සරහට ගිහින් නතර වෙපා. හරි ඉස්සරහ නතර වෙන්න. බෞද්ධ භික්ෂුන් වහන්සේලා වැඩ සිටපු එක් නේවාසිකාගාරයක් ඇතුළට මේ අපි ප්‍රවේශ වන්නේ. ස්වාමීන් වහන්සේලා වැඩ සිටපු කාමර කුටි දෙවනි මහලට යන්න තහනම් කරන 33 වෙනි ලෝක උරුමය නිසා එන්න බලාගෙන ඉන්න. අධික උත්තරයි. එහෙමත් පාන කාමරයක් අල්ල ගන්නකො. මේ සියල්ලම නේ. එහෙමත් පාන නිකම් බලලා එන්නකො කාමරයක් ඇතුළට ගිහිල්ලා. ඉන්න. යන්න. භික්ෂුන් වහන්සේලා වැඩ සිටුවද ශ්‍රේෂ්ඨ රජවරුන් කීප පොලක් විසින් මේ ඔයාලා දකින ආකාරයේ නේවාසිකාගාර 108ක් හදනවා. 108ට ප්‍රවේශ වන්නේ භික්ෂුන් වහන්සේලා
පරියප්ති පටිපත්ති පටිවේදී නිර්මාණය කරනවා. මහල් 9කින් යුක්ත වෙච්ච දේ අද දකින්න ලැබෙන්නේ මහල් 2ක්. විශාල ප්‍රතිමා වහන්සේ නමක් වැඩ සිටු ස්ථානික ආසනයක්. අදට දකින්න ලැබෙන්නේ ආසනයේ පමණක්. චන්ද්‍රකාන්ත පාසානේ නිර්මාණය කර බුදු ගියා. එහා පැත්තට බර වෙන්නේ දකින්න නැති බණ අහන්න නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ අපිත් එක්ක සිටි අපේම යාළුවෝ නිවන් දකින්න නැති ඒ කාලේ මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ බුදු හාමුදුරුවෝ අපිත් දකින්න නැති බණ අහන්න නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ දැන් මේ අපි ඇවිල්ලා ඉන්න ස්ථානය ඔබතුමන්ලට සමුගක් අය දන්නේ නැති කලින් ආපු ඇත්ත ඇති නැති ඇත්ත ඇති. දැන් අපි මේ ඉන්නේ සුජාතා සිටු දියණිය කිරිපිඩු දාණය පූජා කරපු ස්ථානය. මේකේ වැදගත්කම මොකද්ද? මූලාශ්‍ර කතාව තමයි කවුරුත් දන්නවා. හිමි සනරාමර ලෝක සිවංකර ලෝතුරු බුදු සමීදේ මාහද මෙලවෙන මල් දෝතටගෙන පාද වදිමි නිබඳේ පාද වදිමි නිබඳේ හිත දුක වාවන බුදු බණ පදයක මිහිර දකිමි
නිබාඳේ හිමි සනරාමර ලෝක සිවංකර ලෝතුරු බුදු සමින්දේ මාහද මෙලවෙන මල් දෝතටගෙන පාද වදිමි නිබඳේ පාද වදිමි නිබඳේ ලාදලුබූපත් සෙමින් සැලෙනසේ යසෝදරාදේවී වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලාදලුබූපත් සෙමින් සැලෙනසේ කුලේ සිට ආගිය මග තොට සිටියා නොසැලෙන පහන් තැඹක් වී නිවන් දකින තුරු මේ සංසාරේ පසුපස ආවා සෙවණැල්ලක් ලාදලුබූපත් සෙමින් සැලෙනසේ යසෝදරාදේවී වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලාදලුබූපත් සෙමින් සැලෙනසේ සිත සැලී හඬන විට වැටී දෙපාළඟ යශෝදරාවෝ පිපිනිවන් මල් සාදුකාරදී නිවි පහන් විය උදෑසනක් සේ
ලාදලුබූපත් සෙමින් සැලෙනසේ යසෝදරාදේවී වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලාදලුබූපත් සෙමින් සැලෙනසේ සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ ඇති මිනිසුන් වෙති වෙරලක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අපි අසරණ බුදුහාමුදුරුවනේ නිවනක් ඇති ගෙදරක් නැති ගමනක් වෙති බෙරසක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අපි පසු පස්සේ
රළුගල් කුලකට බොල් මැටි පිටකට දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින්පව් එනවා අපි පසුපස්සේ පිපෙනා මලකට ගලනා දොලකට දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින්පව් එනවා අපි පසුපස්සේ ඉර හඳ තෙපොලට මේ මහ පොළොවට දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින්පව් එනවා අපි පසුපස්සේ පිපෙනා මලකට ගලනා දොලකට දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මතයක් කියලා. ඒතර ගිය පොය දවසේ තමයි මැදින් පොය දවසේ තමයි රජගහ නුවර ඉඳලා 20000ක් මහරහතන් වහන්සේලා සමගින් බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන්නේ ගමන මේ කිඹුල්වත් නුවරට පැමිණෙන්නේ. සුද්ධෝදන රජතුමා බැහැලකින්ද පැමිණෙන්නේ. එතකොට කාළුදායි ඇමතිය තමයි අවසානට ගිහිල්ලා අවසර අරගෙන ගිහිල්ලා පැවිදි වෙලා රහත් භාවය ලබලා මේ පිපෙන පරවෙන මල් උයන්සේ නිවෙන දැල්වෙන තාරුකාසේ බිඳෙන් බිඳ මේ ජීවිතේ මදින් මද මරණයට ලංවේ පිපෙන පරවෙන මල් උයන්සේ නිවෙන දැල්වෙන තාරුකාසේ බිඳෙන් බිඳ මේ ජීවිතේ මදින් මද මරණයට ලංවේ සියලු ගම්බිම් දනව් යට කර ගලන තන්හා ගඟට බිලිවී සසර අගමුල පටලවාගෙන කොහේ මේ යන්නේ කොහේ මේ යන්නේ නිමා කරා විද්‍යාලයකට අපි අපේ අත්දැකීම් නිමා කරනවා එමනම් විශේෂයෙන් මේ අවස්ථාවේදී අපි මේ වතරාවේදී ඒ මාතෘ විශේෂ කරනවා ඒ අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ දක්වා ඒ සියලු විශේෂයෙන්ම මම හිතන්නේ මාස 3-4ක ඉඳලා අපිට අවශ්‍ය කරන සියලු පහසුකම් සියලු උපදෙස් ලබා දෙමින්
මේ වෙනහන්ට සම්බන්ධ වෙනවද එතුමාට අපේ සිත නමස්කාර කරනවා ඒ මොනවාද බලාපොරොත්තු වෙනවා තමුන්නාසෙලා එක එක නැගිටලා හැබැයි කාටවත් මේකෙන් මඟහරින්න බෑ වචනයක් පොත් එකක් කරගෙන කියන්න අවශ්‍යයි තමුන්නාසෙලාට දැනුනේ මේ ගානකින් දැනුනේ කොහොමද ඒක කියන්නේ හොඳ නරක දෙකක් වෙන්න පුළුවන් දැනුන විදිය අපිට කියන්නේ ඈ අන්න බෝර්ඩේ ඒවත් කියන්නේ දැනුන විදිය කියන්නේ එච්චරයි ඒ දැනන විදිය හොඳ නරක ඈ කියලා අපිත් එක්ක එතකොට අපිට පුළුවන් හඳුනා ගන්න අපි ඉස්සරහදී කොහොමද නෙගනස් වෙන්න ඕනේ කියලා ඒ නිසා අපි පටන් ගන්න එතකොට මේ පැත්තෙන් මේකෙන් පටන් ගන්න නෑ නේද ඉන්න පිළ පටන් ගමු ඒක හොඳයි හරි මේ අපි ඉන්න පිළ පටන් ගමු එතකොට ආරම්භ කරගන්න මෙතනින් පටන් ගමු අපි ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා මේ සමහර විට මේ සංජය මහත්මිය කියන දේ මනින් දැන් කියන්න පුළුවන් ඒ නිසා ඒක ගැටලුවක් කරගන්න එපා තමන්ට දැන් දේ කියන්න ඉතන සියලු දෙනාගේම අවසරයි. චාරිකාව ගැන කියන මට නම් හොඳයි. ඉතින් මල්ලි දැන් හේරත් මහත්මයා ගැන කියනකොට මම දන්නවා හේරත් මහත්මයා කලින් ඇවිල්ලා තියෙනවා කියලා මගේ යාළුවාගෙක් එක්ක ඇවිත් තියෙනවා. ඊටත් වඩා හේරත් මහත්මයාගේ හොර මහත්මයා මගේ ගෝලෙක්. එහෙනම් ගොඩාක් එයා කෙරෙහි විශ්වාසය තියලා තමයි අපි මේ චාරිකාව ආවේ. ඉතින් මට නම් කිසිම අඩුපාඩුවක් නැහැ. බොහොම සතුටින් විනෝදේ චාරිකාවට ආවා. අපේ ගමන හිමාවපත්ත ඒ අතරින් දීලත් මහත්මයාට දයන්ත මහත්මයාට අදිත් මහත්මයාට විශේෂ ස්තුතියක් කරනවා. මොකද අපිට අවශ්‍ය හැම වෙලාවකම අපට අවශ්‍ය සියලු දේම සපයලා දුන්නා. මගේ ආගමිකව ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒගොල්ලෝ මුතුමන්ලා වෙතට යොමු කරන්න කැමතියි. ඉතින් මේ සියලු දෙනාටම අපි සහෝදරත්වයෙන් හිමියා සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම. චාරිකාවෙන්ද මට හදිසියෙම ජයන්ත මොන ගහුණා අනුරාධපුරේ. කිව්වා මේ වාසිතුයි මාගේ සංවිධානයක් ඇති කරගෙන තියෙනවා. ඔයගොල්ලෝ යනවා නම් එන්න කියලා. ඊට පස්සේ අජිත් මට මම කතා කරන්නේ මම කෝල් එකක් දීලා කිව්වා ඉන්ද්‍රාණි ඔයගොල්ලෝ යනවා කියලා ආරංචි වුණා. සතුටුයි කියලා. විශේෂයෙන්ම මේ දෙපළ මම දන්නවා ඉස්සරින් ඉඳන්ම මම එදත් කිව්වේ ජාතකයි ක්ලාස්මේට් මෙයා මගේ මහත්මයාගේ දෙන්නගේම හොඳම යාළුවෙක්. ඉතින් චුට්ටක් හිතේ බයක් තිබ්බා මම තනියම යන්නේ කොහොමද? බෑග් එක උස්ස ගන්න බෑ. පොඩි ආඝාතයක් තියෙනවා සෙන්ටර් පක්ෂයක්. ඉතින් යන්නේ නැහැ. හැබැයි අද වෙනකොට මම තාම සතුටින් කියනවා මේ බය මට නැති වුණා. ආපු දවසේ ඉඳලම මුලා උදව් කළා. මගේ දෙන්නදී එතකොට මේ චාරිකාවේදී වූ අධ්‍යක්ෂින් කීපෙකුත් ගත්තා. හැම කෙනාම ලොකුබණ්ඩ සර් මගේ නියෝජ්‍ය විද්‍යාලපතිතුමා ඉතින් එතුමාත් එක්කත් මම කිව්වා මේ සර් වේලන් කිව්වට කමන්නේ නෑ නජිත් කියන්නේ කවුද කියලා අපි දන්නවා ඉස්කෝලේදී. ලොකු අධ්‍යක්ෂින් කීපයක් අරන් තියෙනවා මේ ඉතින් එයා වැඩ පටන් ගත්තොත් උදාහරණයක් කිව්වොත් ස්පෝර්ට්ස් මීට් එකේ තියෙන රෙජිස්ටර්ස් ඉස්කෝලේ නෑ නේද සර්? ඒ ඇයි? එයායි කණ්ඩායම දිනවන්න. ඒ ඉඳන් ඒ වගේ ලොකු අධ්‍යක්ෂින් කෙනෙක් හිතාගත්තා කිසිම අයකුට මේක යන්න පුණා වේකනකටම ඒව වුණා. ඒකට අපි මෙතන දෙනාම මම දැක්ක දෙයක් සහෝදරත්වයෙන් අපි සියලු දෙනාම එකමුතුව හැම කෙනාම අරිම සහයෝගයෙන් කටයුතු කළා මේ ගමනේ. එතකොට ඒ සමගම හේරත් මහත්තයා අපිට ගොඩාක් දැනුම දුන්නා. ඒකත් ගොඩාක් වටිනවා අපිට මේ ගමනේ අපි වියදම් කළ මුදල් වල අපිට යාමක් සිදු වුණා කියන්න බෑ. පරිමයෙන්ම ඒ චාරිකාවට වියදම් කළ මුදල් වල ප්‍රයෝජනය අපිට ලැබුණා. ඒත් එක්කම මේ චාරිකාව තුලින් මම හිතාගත්තා අපි අපේ ගෙදර සමාජික කමන්නේ
ඒනට කවුරුත් තනි කරේ නෑ සියලුම දෙනා ප්‍රදේශ වලින් ආවා. ඒ හැම කෙනාම අපි අඳුනැවුවත් නැතත් එකට අපි එකා වගේ හිටියා. ඒකට අපිට ලැබුණු පහසුකම් උපරිමයි. කැමදීම හොඳට තිබුණා. කිසිම හිතමාවක් නැහැ. කාර්යකාරී යන අතර ළඟදී ගොඩාක් දුරකථනයන් ආවා. අපි විශේෂයෙන් කයිකාවල මධ්‍ය මහා විද්‍යාලයේ ගුරු ලැබුවා. මහිනාදී ලැබුවා. මොකද කියලා මම හැම දෙනාටම කිව්වේ ඔයගොල්ලෝ යනවා නම් මේගොල්ලොත් එක්ක තමයි මේගොල්ලෝ යන්නේ. සීම දෙයක් කියන්න නෑ. තාම හොඳයි කියලා. එමනම් දැන් ඇත්තටම මේ අද වෙනකොට මෙහෙන් යන්නේ දෙන්නේ නැහැ වගේ දුකයි. මේ ගමන අවසන් කරලා ගෙදරට යන්න දුකයි වගේ. එච්චර අපි සාමූහික විතපු නිසා අවසාන වශයෙන් මම කියන්නේ දාම්සර ටුවර්ස් දිගු කාල රැඳ වේවා. තවසවත් දෙන්නන්න මේ වගේ මේ පින් කටයුතු කරගෙන යන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දෙන්නත් එක මට කොහේ යන්න පුළුවන් කියලා. ඊගොල්ලෝ මම බලාපොරොත්තු වෙන දිව්‍ය ලෝකයක් නෙමෙයි දෙන්නත් එච්චරකට ෆ්‍රී. අය කිසිම දෙයක් නෑ. මට ඕනේ දේ මම කියලා කරගන්නවා. එච්චරක සෞන්දර්යයක් තියෙනවා. ඒ වගේම හැමෝම එක වගේ කළු වුණත් සුදු අක්කා සුදු නංගි කියලා කතා කරා. හරි ආදරේ. මේ අපි කියලා මහත්තයලා ගොඩාක් මේ අපේ අම්මා අවුරුදු 30ක් තිස්සේ ඉලන්දාරිය ගැන කියනවා. මේ ඉලන්දාරිය කවුද කියලා මගේ අක්කා මේ සතියකට කලින් තමයි කිව්වේ මේ මහබෝධියේ හේරත් එක්ක තමයි නංගි අපි ගියේ කියලා. එතකොට තමයි දන්නේ මේ මල්ලි කිව්ව එක නම තමයි අම්මලා දී කියලා. නෑ මගේ අම්මට 95යි දැන්. අම්මා හොඳට නිරෝගීව ඉන්නවා. හැමෝම පවුලේ සතුටු වුණා. අනේ කොච්චර එකක්ද කිසිම අවුලක් නැහැ. සන්තෝෂෙන් ගිහිල්ලා ඉන්න පුළුවන් කියලා. ඉතින් මම අර නූරේලී ගියා වගේ තමයි මට නම් දැනුනේ. දැන් දාගෙන ඒසි දාගෙන ඔට්ටෝට දාගෙන ඉතින් හරියට සතුටුයි. ගොඩාක් පිං ජයන්ත මහත්තයාත් අඳුරගත්තේ අජිත් මහත්තයාගේ. එයත් ඒ වගේ එකම ගතිගුණ දෙන්නම මේ වගේ ශ්‍රියන්නක් ඉන්නවා. ඉතින් මොම එක වගේ හොඳ නේද පිරිසක් අඳුරගත්තා වගේ තමයි මට දැනුනේ. දැන් අපි එක පවුලක් වගේ දැනෙනවා. අර මෙයා කිව්වා වගේ ගෙදර යන්න දුකයි වගේ. ඉතින් ගොඩක් පිං තවත් මේ කර්තව්‍ය දිගටම කරගෙන යන්න ශක්තිය දැකේ ප්‍රාර්ථනා කරන ගමන් අමුංචි ඉල්ලීමක් කරනවා. 10 ප්ලේට් එකකුයි හවස ප්ලේට් එකකුයි දුන්නා නම් හොඳයි මේ ගමනේ. එච්චර. දවසක්. ඒ වගේ. මාත්‍යයෙන් ඉඳලා හිටපු ගමනනේ අජිත් මල්ලි ශ්‍රියානන්දී ආවා. ඊනකොටම මේ අපේ මහන්තයන්ම අපි බයලන්ට පානෝම ශ්‍රියා යනවානේ. මා අජිත් මල්ලිගේ විශ්වාසයක් තියලා තිබුණා ඒක ශ්‍රියාචේ. ඒකෙන්ද වුණා. එක පවුලේ සහෝදරයෝ වගේ කිසි ගැටලුවක් උනේ නැහැ. අපි බොහොම විනෝදයෙන් ආවා ගමන. අපි දෙවනි පුතාට ගොඩාක් උදව් කළා. මේ අජිත් මල්ලි, ජයන්ත මල්ලි, හේරත් මහත්තයා වගේ අනුන්ට ඒ වගේ අපේ අතේ ලැබුණා සමාවෙන්න ඕනේ. ආයිත් ඉතින් අන්න බලමුනේ. අය යනකොට අනිවාර්යෙන්ම පන්සල් ටික කරගෙන මට මුලින්ම මේ අදහස මේ ගමන යමු කියලා කතා කරේ සුමිත්‍රා මහත්මිය. ඇයට ඉස්සෙල්ලාම පිළිදෙන්න ඕනේ ස්තුති කරන්න ඕනේ. මම කීරින්වත් හිතන්නේ කියන මම ඉදත් කිව්වා අර සංගාද හොටෙල් එකේ රැස්වීමේදී. ඊට පස්සේ අනිත් ජයන්ත් සර් එහෙම කීපවතාවක් අපි ගෙදරට ආවා. ඇත්තටම මේ මමත් ඒ විශ්වාසය නිසා තමයි ඒ ගමනට සම්බන්ධ වුනේ. මටත් හිතේ පුදුම බයක් තිබුණා. මේ මම උතරක් තනියම ඇවිල්ලා මේ පුළුවන් වේද මොකද එක එකනා එක එක අදහස් කියනවා මේ ගමන එන්න සූදානම් වෙනකොට කලින් ආපු අයගේ මේ එක ප්‍රශ්න ඇතුලේ ඒවා තමයි මේ ඉතින් පොඩි බයක් වගේ තිබුණා. ඉතින් ඒක
පස්සේ ඒක නැති වෙලාම ගියා සම්පූර්ණ බයක් නැති වෙලා මේ හේරත් මහත්තයයි මේ ජයන්තරි අනිසරි විනාගෙන තිබුණු විශ්වාසය ඒ විදිහටම මේ වෙන තුරු තිබුණා හෙට අපි යනතුරු ලංකාවට යනතුරු මේක තියනවා කියලා මම දන්නවා 100% ඒ විශ්වාසය අපිට ඒ විදිහටම ඉෂ්ට කරලා දුන්නා. ඉතින් මමත් කියන්නේ මේ නැවත කවුරුහරි ඉන්න කෙනෙක් මේ ගමදී වෙනවා නම් මේ අපි දන්න කෙනෙක් මමත් කියන්නේ දම්සර ඩුවස් එක එන්න කියලා. ඒ වගේම හැමෝම උදව් කරා නම් වශයෙන් කියන්න ඕනේ හැමෝම උදව් කරා එක වගේ ඉන්න විශේෂයෙන් පුතා හැමෝම පුතා කියලා කියන්නේ. ඒ වෙන්නේ. අවතරයක් වෙන්නත් ඒ වුණාට හැම වෙලේම උදව් කරා කතා ගියේ නැහැ. කොහොමලා ඒ වගේ ඉතින් සමගියෙන් හිටියා. ඉතින් සතුටුයි. ඉතාමත්ම සතුටුයි. අය කියන්න දෙයක් නැහැ අඩුපාඩු කිසිම දෙයක් නැහැ. ඉතින් දවසට ටුවර්ස් මේ විදිහටම දිගටම ඉතා සාර්ථකව මේ වැඩසටහන කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඊට පස්සේ විස්තරය කිව්වා. මම ගියා පෙන්ස් දාගන්න දෙන්නම්. 2 කිලෝමීටරයක් පස්සේ කරතුනා. ඉක්මනිය දුන්නේ අපේ ආරක්ෂාවට. මොකද මම මෙන්න මම ඕකට ඒකම දෙන්නේ. මම ඉතිරේ නෑ. මට එන්න ඕනේ මට ඉතිරට අගලිව දිනවා. මට වෙන්නත් බෑනේ ඕක. 1 කිලෝ එකක් කරන් දිනමු බෑනේ. ඒක දිවි තමයි ඉන්නේ මට ටික වේගෙන් යන්න ආරම්භ බෑ. ඒවත් මම ඉතලා තාම සාර්ථක කරමක් මට. ඒ වගේම වටිනා සම්පතක් අපිට මේ ඒරක් මාත්‍යක් කරගන්න. ඒරක් මාත්‍යක් ඉන්දියාවේ තියෙන තත්ත්වය අපි තේරුම් ගත්තා. ඒ නිසා මේ ඉදිරියට උනා අපි කවුරුහරි කියන කතාවක් අපි කරන සම්දායකම් සත්‍යය. මෙන්න යනවනේ අපිට හොඳට පාපවම හොටල් ගන්නවා. කිසිම කිසිම ප්‍රශ්නයක් නැහැ ගන්නවා. බස් එකේ දාලා වෙලාවට කැමති දුන්නානේ. ඒ නිසා මේක ගමනක් අපේ අටවිසියල සම්පූර්ණ වුණා. ඥානගාම පොඩකට ප්‍රවේශන කරලා තියෙනවා. මම ඥාන යොමුකලා ගන්නේ කොටල දෙන්න. අපිට දුන්නා මම කරන්නේ. ඒක තමයි ආර. තමන්නේ කොහොමද වැඩේ නම් හොඳයි. සම්පූර්ණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි දෙන්න වෙනින් තමයි මම කතා කරන්නේ. අපි වගේ තමයි. ඔව්. ඉතින් ස්තුතියක් දෙනවා අදිසර් තමයි මම අඳුනගත්තේ. ඊට පස්සේ අපි ජයන්ත සර් මුණ ගැහුණා. ඉතින් මම ඒලයි කැමැත්ත ප්‍රකාශ කළා. මම හිතන්නේ ඇත්තටම මේ විචාර ගමන වේදිකේ නේ. සමහර අපේ අක්කලා නෑදෑය කියපු අයගේ අත්දැකීම් වල ටිකක් බයක් හිතුණා මේ ඒකත් එක්ක සීනි සුගර් කොලෙස්ටරෝල් එක ටිකක් බයක් හිතුණා මේ හතරම මේ ගැටලුවක් ඇති වෙනවා. නමුත් කිසිම ගැටලුවක් ඇති වුණේ නෑ. ඉතින් මම බෙහෙත් දීලා ඉන්න සමහර දවස්වල ඒකත් අමතක කරලා ඉතින් බොහොම සුවද කතා මේ ගත කළා. මෙතන අපේ ජීවිතය අපි දෙන්න ගත කරපු සුන්දරම ජීවිතය කියලා අපි දෙන්න කතා ලොකු පීඩනයකට මේ අවස්ථාවේ අපිට කිසිම බලපෑමක් බාහිර දරුවන් වීමක් කිසිම දෙයක් නැහැ. ඉතින් ඇත්තටම තාම සම්පූර්ණයි. ඒ වගේම ගමනාන්තය දක්වා අපිට හේරත් මහත්මයා අපි බොහොම සන්තෝෂයෙන් ඒ වගේම අවශ්‍ය උපදෙස් මම සියල්ල ලියාගත්තා. මම ඔබතුමාලාට මගේ විස්තරات එක්ක අපේ ගමේ සියලුම විස්තරات එක්ක මම ෆොටෝ කරන්නේ. ෆොටෝස් එක්කම අතරම සතුටුයි. මම කතා කරා මගේ දරුවන්ට ඉදිරි චාරිකාවට සම්බන්ධ කරන අරමුණ අපි දෙන්නගේ තියෙනවා. ඉතින් මම ඉදිරියේදී ඔබගේ ගෝලෙක් හැටියට මෙතන සම්බන්ධ වෙන්න කැමැත්තක් තියෙනවා. ඉතින් මම කියන්නේ මම
මගේ පෞද්ගලික අවශ්‍ය මේ සිල්කාන්ත ඒව නෙවෙයි මම පහසුකම් සලසන්නේ. අනිත් අයට උදව්කාරී කටයුතු කරන්න මගේ ලොකු මේ ආසාවක් තියෙනවා කියන එක. එමනම් සියලුම දෙනාට මම හිතන්නේ අපි සීම අනිවාර්යව වටින සමාජයක් දෙකා ඒකට සමාව වෙන්නේ කරනවා කියලා මෙතන එහෙම උදින්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. පොඩි විහිළු කරලා සමහර වෙලාවට ඒවා සමහරුන්ට එහෙම නේද එහෙම ඉන්නේ නැහැ. ඒ විතරේ සහෝදරත්වයෙන් අපි යන නිසා සංසාරයෙන් සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සල්ලිත් අරගෙන අපි රූම් එකේ ඉන්න එක හොඳයිද කියන එක
එයා අජිත් අයියා කියනවා සාමාන්‍යයෙන් අපි වගේම නේද තියෙන්නේ. නමුත් ඒවත් නොසලකා හැරලා තාමත්ම අවංකව අපිට උදව් කරා. ගොඩක් ස්තුතියි. ඒ වගේම මේ කවුලේ සියලුම දෙනා මම අහුම්කන් දීමක් කරේ. මේ අපිට ඕනි අවශ්‍යතාවයන් එරත් මහත්තයාට කිව්වත් ජයන්ත සර්ට කිව්වත් අජිත් අයියාට කිව්වත් පුදුම විදියට අහුම්කන් දුන්නේ. ඒ අවශ්‍යතාවය ඉස්මතු කරලා දුන්නා. බොහොම ස්තුතියි එරත් මහත්මයා. ජයන්ත සර් බොහොම ස්තුතියි අජිත් අයියා. ඒ වගේම හොඳ පවුලක් හොඳ සහෝදර සහෝදරියෝ ටිකක් මගේ ජීවිතේට එකතු වුණා. ඒ ගැන සතුටුයි. නොහිතපු ගමනක් මේ කරන්න ආවේ මාව. මම හැමදාම වීඩියෝ කෝල්ස් කරනවා ගෙදරයිට. මොකද ඒගොල්ලොත් මවාගෙන හිටියේ ඉන්දියාවේ යන ගමන අම්මිට සුදුසු නෑ. මහා දුෂ්කර ගමනක් ඕක කියලා. නමුත් ඒගොල්ලෝ වීඩියෝ දැකලා ඉන්නේ දැකලා මම සතුටු වුණා. දැන් කතා කරත් එකයි වගේ ඒගොල්ලන්ට. මොකද ඒ තරම් ඒගොල්ලෝ මේ විශ්වාස කරලා තියෙන දම්සර ඩුවස්ලව අම්මිට එකතු වෙලා තියෙන්නේ හොඳ ගෲප් එකක්. ඒ වගේම මම FB දානවා ෆොටෝස්. සඳ වතුරක් සේමෙත් සොමිගුණෙනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳ